මෙන්න මේ වගේ රසමරස චිකන් කරි එකක් හදන්න ඔයත් වෙනවද? මේක හරිම ලේසි. හදලා බලන්නකෝ කොහොමද රස කියලා. මේකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි මම මෙතනදී පෙන්නන්නේ. ලූණු, සුදු ලූණු, කම්පේ, කරපිංචා, ගම්මිරිස් හැම දෙයක්ම දානවා. මෙතනදී මැටි මුට්ටියක් තමයි මම මේකට පාවිච්චි කරන්නේ. මොකද කියනවා නම් එතකොට තමයි චිකන් එකේ නියම රස එන්නේ. මුලින්ම තෙල් ටිකක් දාලා ඒකට අපි මුලින්ම හදාගත්ත බඩු ටික තියෙනවනේ. ඒක දාලා හොඳට කර වෙනකන් රන්වන් පාට වෙනකන් බැඳ ගන්න ඕනේ. එතකොට නම් එන්නේ මාරම සුවඳක්. ඊට පස්සේ ඒකට ලූණු ටිකකුත් දාලා හොඳට කලවම් කරගන්න ඕනි. අපි ඒක කලවම් කරගන්නවත් එක්කම මේ ලූණු ටිකත් හොඳට මේකේ ෆ්‍රයි වෙන්න දෙන්න ඕනි. ඊට පස්සේ මොකද මේ එතනදී තමයි අපිට අවශ්‍ය කරන රසය එන්නේ. ඊට පස්සේ මේකට මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු දාගන්න ඕන තමන්ගේ රස අනුව හැම දෙයක්ම මේකටම දාගන්න. මම නම් පාවිච්චි කරන්නේ ගෙදර හදපු මිරිස් කුඩු. ඒකට තුන පහත් මිශ්‍ර කරලා තමයි තියෙන්නේ. හින්දා වෙනම මට තුන පහ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේකත් දාලා ගම්මිරිස්සුත් දාලා මේකත් චුට්ටක් නිකන් කළු පාට වෙනකන් වගේ බෙද ගන්න ඕනි. ඊට පස්සේ මේකට වතුර ටිකක් එකතු කරන්න ඕනි. වතුර, ලුණු රස අනුව දාගන්න. දාලා මේක හොඳට පැහෙන්න දෙන්න ඕනි. පැහුනට පස්සේ අපි බැදගත්ත චිකන් තමයි මම මේකට පාවිච්චි කරන්නේ. කලින් තම්බලා බැදගෙන තමයි මම මේක තියාගත්තේ. ඒක තමයි මම මෙතනදී පාවිච්චි කරන්නේ. එතකොට තියෙන්නේ වෙනම රහක්. ඊට පස්සේ මේක ටිකක් ගින්දරේ ওই විදිහටම තියෙන්න තියලා වහලා සාමාන්‍යයෙන් අපිට හිතෙනවානේ දැන් ඇති කියන මේ මට්ටම වෙනකන් හොඳට ලිපේ තියාගන්න. මේ මං ටික වෙලාවකට පස්සේ මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. ලස්සනයි නේද? කාලා බලන්න ඔයාලත් හදලා බලන්න. හරිම ලේසි, හරිම රසයි. ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන්.